ඔබ මේනකොටත් දන්නවා ඇති ලෝකයේ ප්‍රසිද්ධම සහ වටිනාම සිතුවම විදිහට ගණන් ගන්නේ ලියනාඩෝ ඩා වින්චි සිතුවම් කළ මොනාලිසා සිතුවම කියලා. නමුත් ඔබ දන්නවද මේ සිතුවම මෙච්චරම ජනප්‍රිය වුණේ එය සොරකම් කිරීමත් සමග කියලා. එහෙනම් අද අපි කතා කරන්නේ සියවසේ සිදු වූ විශාලතම කලාකෘති සොරකම පිළිබඳව සහ මේ සොරකම් කළ පුද්ගලයා ඉතාලි ජනතාවගේ වීරයෙක් වුණේ කොහොමද කියලා. මොනාලිසා සිතුවම වර්තමානයේ කොට තියෙන්නේ ඉතාලියේ පැරිස් නගරය තුල තියෙන ලූව කෞතුකාගාරය. 1190 වර්ෂයේදී දෙවන පිලිප් රජුගේ බලකොටුවක් විදිහට නිර්මාණය කරපු ලූව මාලිගය 1792 වර්ෂයේදී කෞතුකාගාරයක් විදිහට විවෘත වෙනවා. ලෝකයේ විශාලතම කෞතුකාගාරය වන මෙහි මිල කළ නොහැකි කලාකෘති 35000කට වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. මේ අතරින් කාගෙත් කතාබහට ලක් වෙන සිතුවමක් තමයි මොනාලිසා සිතුවම කියලා කියන්නේ. 1911 වර්ෂයේ අගෝස්තු 21 වෙනිදා අලුයම වෙනකොට ලූව කෞතුකාගාරයට ඇතුල් වෙන ඉතාලි ජාතික වින්චෙසෝ පෙරූජා සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනාට පුළුවන් වෙනවා මොනාලිසා සිතුවම සොරකම් කිරීමට. පෙරූජා ලූව කෞතුකාගාරයේ හිටපු සේවකයෙකු නිසා මෙහි චිත්‍ර තිබෙන ශාලාවන් පිළිබඳව සහ මෙහි ආරක්ෂක උපක්‍රම පිළිබඳව දැනුවත් වෙලා හිටියා. කෞතුකාගාර සේවකයන්ගේ ඇඳුම් වලින් සැරසෙන මේ සොර කණ්ඩායම කෞතුකාගාරයට ඇතුල් වෙලා මොනාලිසා සිතුවම තිබූ ෆ්‍රේම් එකෙන් එම සිතුවම ඉවත් කරලා සිතුවම් කොටස ශරීරයේ සංගවාගෙන තමයි කෞතුකාගාරයෙන් පිටව යන්නේ. මෙවන් තත්ත්වයක් යටතේ ලූව කෞතුකාගාරය වසා දමනවා. ඒ වගේම මේ සොරකම් පිළිබඳව ලෝකයේ වැඩි දෙනාගේ අවධානය යොමු වෙනවා වගේම පොලිස් කණ්ඩායම් රැසක් මේ පිළිබඳව පරීක්ෂණත් ආරම්භ කරනවා. විශේෂම දේ තමයි පොලිස් පර්යේෂණවල ආරම්භයේදී මෙම සොරකම් පිළිබඳව සැකය පැබ්ලෝ පිකාසෝ කියන චිත්‍ර ශිල්පියාටත් යොමු වෙලා තියෙනවා. කොහොම හරි 1913 වර්ෂයේදී ඒ කියන්නේ සොරකම සිද්ධ වෙලා වසර 2කට පස්සේ පෙරූජා විසින් මොනාලිසා සිතුවම ඉතාලියට රැගෙන ගොස් ඇල්ෆර්ඩ් පේරි කියන කලාවෙලෙන්දෙකුට මේ සිතුවම විකුණන්න යනවා කියලා පොලිසියට ආරංචි වෙනවා. අවසානයේදී පොලිසියට පුළුවන් වෙනවා පෙරූජාව අත්අඩංගුවට ගන්න වගේම පෙරූජාගේ ඇඳ යටින් මොනාලිසා සිතුවමත් සොයා ගන්න. කොහොම හරි 1914 ජනවාරි මාසයේදී මොනාලිසා සිතුවම ලූව කෞතුකාගාරය තුල නැවත ප්‍රදර්ශනය කරන්නත් ලූව බලධාරීන්ට හැකි වෙනවා. හැබැයි මෙච්චර ලොකු සොරකමක් කරපු පෙරූජා කොහොමද ඉතාලි ජාතිකයන්ගේ වීරයෙක් බවට පත් වුනේ? මොනාලිසා සිතුවම අඳින්නේ ලියනාඩෝ ඩා වින්චි කියන චිත්‍ර ශිල්පියෙක්. ඔහු ඉතාලි ජාතිකයෙක්. හැබැයි මේ වෙනකොට සිතුවම තිබුණේ ප්‍රංශ රජයේ සතුව. ඉතින් ඉතාලි ජාතිකයෙක් වෙන වින්සෙන්සෝ පෙරූජා තමයි ප්‍රංශයෙන් මේ මොනාලිසා සිතුවම සොරකම් කරලා ඉතාලියට රැගෙන එන්නේ. ඉතින් ප්‍රංශය මොනා සිතුවත් ඉතාලි ජාතිකයන් කිසිදු අයුරකින් මෙය සොරකමක් විදිහට තැකුවේ නැහැ. එහෙමත් නැත්නම් මේ සොරකම පිළිබඳව ඉතාලි ජාතිකයන්ගේ මතය උනේ තමන්ට අයිති කලාකෘතියක් ආපසු තම මව් රටට රැගෙන ඒමට දැරූ උත්සාහයක් විදිහට. ඒ වගේම තමයි මෙච්චර දරුණු සොරකමක් සිද්ධ කරත් ඉතාලි අධිකරණයෙන් පෙරූජාට හිමි වුණේ වසරක සිරදඬුමක් විතරයි. ඒකත් පසුව මාස 7ක් දක්වා අඩු වෙනවා. කොහොම හරි මේ සොරකම නිසා මොනාලිසා සිතුවමට යොමු වෙච්ච අවධානය තමයි අද වෙනකොට ලෝකයේ මෙච්චරම මේ සිතුවම ජනප්‍රියත්වයට හේතු වෙලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරේ මීට වසර 110කට විතර කලින් ලූව කෞතුකාගාරය තුල සිද්ධ වෙච්ච සියවසේ විශාලතම කලාකෘති සොරකම ගැන. ඕගොල්ලොත් අද වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු.